ලංකාවේ බුද්දිසම් කියන්නේ බිස්නස් එකක්. බුදුහාමුදුරුවෝ උගන්වලා නැහැ මම බුද්දිස් කියලා කියන්න, පන්සල් යන්න කියලා, ගාථා කියන්න කියලා. ඒ බුදුහාමුදුරුවන්ගේ ටීචින්ග්ස් නෙවෙයි. ඒ ලංකාව ඇතුලේ පුරුද්දට ෆලෝ කරන සිස්ටම් එකක්. බුදුහාමුදුරුවන්ගේ ටෙක්නොලොජි එක හරිම සිම්පල්. ඔයාට කේන්ති යනවද? හේතුව බලන්න. ඔයා බයෙන් තීරණ ගන්නවද? හේතුව බලන්න. ඔයාගේ ඊගෝ එකට රිදුනම ඔයා රියැක්ට් කරනවද? හේතුව බලන්න. ඔයා ඩිසයර් එකෙන් කන්ට්‍රෝල් වෙනවද? ඒකටත් හේතුව බලන්න. මේක තමයි මයින්ඩ්ෆුල්නස් කියන්නේ. එතකොට මෙටාකොග්නිෂන් කියන්නේ මයින්ඩ්ෆුල්නස් වලට යන එක ස්ටාර්ටින් පොයින්ට් එකක්. ඒ කියන්නේ තමන් හිතන විදිය, තමන්ගේ තින්කින් එක තමන්ටම ඔබ්සර්ව් කරන්න පුළුවන් මෙතඩ් එක. හැබැයි අද ලංකාවේ ගොඩක් දෙනා බුද්දිසම් කියලා ප්‍රැක්ටිස් කරන්නේ තමන්ගේ මයින්ඩ් එක ඔබ්සර්ව් කරන එක නෙවෙයි, අරමුණක් නැතුව ගාථා කියන එක, පව් වලට බය ජීවත් වෙන එක, සමාජයට හොඳ බුද්දිස්ට් කෙනෙක් වගේ පේන්න ඉන්න එක. මේකට හේතුවක් තියෙනවා. බුදුහාමුදුරන්ගේ මේ ඉගැන්වීම මුල් කාලේ පොත්වල ලියලා තිබ්බේ නැහැ. ඒ කාලේ ටීචින්ග්ස් ඒ දර්ශනය මතක තියාගත්තේ අහලා කටපාඩම් කරගෙන. එතකොට ගාථා, සූත්‍ර, සජ්ජායනා කිරීම ආවේ බුදුහාමුදුරුවෝ උගන්වපු දේවල් මතක තියාගන්න, පරිස්සම් කරගෙන ගිනියන්න සහ ඒ දේවල් ආයෙත් හිතලා බලන්න. ඒක ඔරිජිනලි වැරදි දෙයක් නෙවෙයි. ප්‍රශ්නේ කියන්නේ කටපාඩම් කරන්න තිබ්බ දෙයක් අද ගොඩක් තැන්වල බ්ලයින්ඩ්ලි ෆලෝ කරන්න පටන් අරන් තියෙන එක. ඒක නිසා ගොඩක් අය බුදුහාමුදුරුවෝ කියපු ඒ තේරුම් ගන්නවා වෙනුවට ඇහෙන සවුන්ඩ් එක, ඇහෙන ගාතාව රිපීට් කරනවා, නොලෙජ් එක ජීවිතේට ඇප්ලයි කරනවා වෙනුවට පුරුද්දට ෆලෝ කරනවා. ඉතින් කල් යනකොට මේ ටීචින්ග්ස් එක රටවල් වලට ගියා. එතකොට ඒ රටවල් වල තිබුණ සංස්කෘතිය, රිචුවල්ස්, ලැන්ග්වේජස් වගේ දේවල් එක්ක මේ බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම් එක විදිහට වෙනස් වෙන්න පටන් ගත්තා. ඔහොම තමයි තේරවාද, මහායාන, වජ්‍රායන කියලා බ්‍රාන්චස් හැදුනේ. හැබැයි ලංකාවට ආපු තේරවාද ට්‍රැඩිෂන් එකේ පාලි ගාථා, පිරිත්, දාන, ටෙම්පල් කල්චර් එක ලොකු විදිහට ෆ්‍රේම් වෙලා තියෙනවා. ඒකේ අනිවාර්යෙන් වටිනාකමක් තියෙනවා. හැබැයි ඒකෙන් බුදුහාමුදුරුවන්ගේ තිබ්බ ඔරිජිනල් පර්පස් එක ලංකාවේ ගොඩක් වෙනස් වෙලා තියෙනවා. හැමතැනම නෙවෙයි, අදටත් හරි ධර්මයේ උගන්වන පන්සල්, ආරණ්‍ය ගුරුවරු ඉන්නවා. හැබැයි පොදුවේ බුද්දිසම් කියලා මිනිස්සුන්ට හම්බ වෙන්නේ awakening, enlightenment path එකකට වඩා ෆලෝ කරන්න තියෙන සෝෂල් සිස්ටම් එකක්.